guys, welcome back to my YouTube channel. අද මම චොප්සියක් හදන්න හදන්නේ. I hope you will enjoy this video. මම මුලින්ම එළවලු ටික කපා ගත්තා. මෙතන කැරට් තියෙනවා, ගෝවා, බේබි කෝන් සහ අල තියෙනවා. සුදු ලුණු බික් එකක තලාගත්ත සුදු ලුණුත් තියෙනවා. ඒ වගේම මේ ටොප්යම් සුප් පේස්ට් එකෙන් තේ හැන්දකුත් තියෙනවා. දැන් මම මේ කෝන්ෆ්ලවර් එකට අවශ්‍ය මිශ්‍රණය හදාගන්න හදන්නේ. ඒකට කෝන්ෆ්ලවර් මේස හැන්දක් එකතු කරගන්න ඕනේ. ඒ වගේම ඒකට මේස හැන්ද 5ක වතුරත් එකතු කරගන්න ඕනේ. දැන් කැට ටික දිය වෙනකම් හොඳට හැඳිගා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්න සෝයා සෝස් මේස හැන්දක්. ඒ වගේම ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරගන්න. දැන් චොප්සිය හදන්නේ පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් වුණාම සුදු ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. සුදු ලුණු ටික මේ වගේ රන්වන් පාට වුණාම අපේ එළවලු ටික දාගන්න ඕනේ. මම මුලින්ම දාගන්නේ කැරට්. ඒ ටික තැම්බෙන්න ටික වෙලාවක් යන හින්දා ඒ වගේම අලත් එකතු කරගන්නවා. දැන් එකතු කරගන්නවා බේබි කෝන් ටික. ඊට පස්සේ මේ ටික තැම්බෙන්න වතුර කෝප්පයක් විතර එකතු කරගන්නවා. දැන් අපි මේක සීසන් කරගන්න ඕන. අපි ඒකට ගම්මිරිස් කුඩු මේස හැන්දක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු මේස හැන්දකුත් එකතු කරගන්නවා. දැන් අපි හදාගත්ත මිශ්‍රණය එකතු කරගන්න ඕන. මම මේකට අර ටොම් යම් සුප් එකේ පේස්ට් එකත් එකතු කරලා තියෙන්නේ. දැන් අපි අන්තිමටම අපේ ගෝවා ටික එකතු කරගන්න ඕන. දැන් අපි මේ ටික ආපහු තැම්බෙන්න තව වතුර කෝප්ප භාගයක් විතර එකතු කරගන්නවා. දැන් අපේ චොප්සිය හැදිලා ඉවරයි. ඔක්කොම ටික තැම්බිලා වැඩි තම්බන්නත් එපා. චොප්සි කන්න ටිකක් අමුවෙන් වගේ. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්න. බයි බයි.